දරුවන්ගේ කුසලතාවය ඔප්නංවා ගැනීමට වැඩිහිටියන්ගේ උපකාරය මෙන්ම තමන්ගේ කැපවීමද අත්‍යවශ්‍යයි. කුමල්ජා කුරුප්පු විසින් රචිත The Dark Mirror කෘතිය එළිදැක්වීම පසුගියදා සිදු කෙරුණා. මේ අවුරුද්දේ අලුතෙන් ලංකාවේ පාඨකයාට කියවන්න ලැබෙන පොත් 800 ගාණක් නයි. අඩුම ගාණයකින් 200 ගාණක් කවි පොත්. හැබැයි කවි පොත් මම ගොඩක් කියවලා තියෙනවා. මේකේ තියෙන தත්ත්වය ඒවයි දකින්න අමාරුයි අවස්ථාවකට. මේ කවි වලට මාතෘකාව වෙන්නේ හෝ අනුභූතීන්. හුදකලාව, අන්ධකාරය, බලාපොරොත්තු බිඳ වැටීම, සමුදීම්, ද්‍රෝහී වීම, සමාවදීම්, කාකයන්, ෆීනික්ස් කුරුල්ලන්, හංස ගීත. තාම අවුරුදු 16යි. අපේ කාලේ ඉතින් දශක දෙක තුනකට ඉස්සෙල්ලා නම් මෙහෙම ලිව්වොත් ගෙදරින් කියයි පඬිත කතා ලියන්න එපා. ඉතින් මම ගරු කරනවා මේ දෙමාපියන්ටගේ ගුරුවරන්ට මේ ඇයට මේව ලියන්න දුන්නට. එක එක්කෙනා එක එනාට දෝෂාරෝපණය කරමින් වගකීම් විරහිත ප්‍රකාශ කරන අවස්ථාවක මේ දරුවා තමන්ගේ වගකීම මොකක්ද කියලා දැනගෙන එයාගේ පුළුවන් මට්ටමේ හැම දරුවෙක් වෙනුවෙන්ම සහකම්පනයෙන් යුතුව හිතලා පොත විකුණලා ලැබෙන මුදල දරුවන් වෙනුවෙන් භාවිතා කරන්න කියලාද ජාතික ළම ආරක්ෂක අධිකාරියට නිල වශයෙන් බාර දුන්නා. In my perspective as an author, I believe that the name itself is an active description of life. While there should remain some positivity in living, there should be a clear separation between naivety and positivity. Life isn't a straight path where success is waiting at every corner. Life is a long journey filled with hard work and effort.